සුබ දවසක් එන හැමෝටම අද ප්‍රශ්න ගොඩක් අරගෙන මම ආවේ අපේ ඩාන්ස් ෆ්ලෝ එකේ ෆවුන්ඩර් එකෙන් ආන්න ෆවුන්ඩර් එකෙන් මම ඔතන යාළුවා පොඩි කාලේ ගම ඇත්තටම මේ ළඟදී ටිකක් වෙනස් විදිහේ concept එකක් එළියට දැම්මා ඇත්තටම මම මේ concept එක ගැන ලොකු idea එකක් නැහැ මම වීඩියෝ බලලා විතරයි ඇත්තටම මම රෙකෝඩින් එකටවත් දෙන්න බැරුණා ඉතින් යාට කිසිම සපෝට් එකක් දෙන්න බැරුණා මේමයි අර පිටින් බලන ප්‍රේක්ෂකයෙක් විදියට මට තිබ්බ ප්‍රශ්න කට්ටිය වෙනුවෙන් නියෝජනය කරලා මෙයාගෙන් අහලා එහෙනම් ජයරුවන් අස්කෝ එකේ ෆවුන්ඩර් අපි අය අහලා බලමු මොකද මේ ස්ත්‍රී ගැන අතරම හරි අමාරුයි මම කස් තුනක් කළේ මේ අපි අවශ්‍ය එහෙම ඔෆිෂියල්ම නේද දැන් අපි වෙනතර කතා බලන්න කතා කරමු නැත්නම් මට ට්‍රැක් පයින් කම්ෆර්ටබල් නෑ ඔය සීන් එක ඇත්තටම මොකද්ද මේ එපිසෝඩ් එක ඔයා එළියට දාන්න try කරේ ඇත්තම කිව්වොත් මම මේන්ලි කට්ටිය මම කරන්නේ කොරියෝග්‍රැෆර් කෙනෙක් විදිහට නැත්නම් ඩාන්සර් කෙනෙක් විදිහට මගේ ලයිෆ් එකේ කියන්නේ මගේ ඩාන්සින් ලයිෆ් එකේ දැන් අවුරුදු ඩාන්සින් ලයිෆ් අවුරුදු 4ක් වගේ වෙන එක ඉන්ට්‍රස්ටිං ඩාන්සින් සයිඩ් එක පොඩි කාලේ ප්‍රෙෂර් කරේ එතකොට මට ආව ප්‍රශ්න ටිකක් තිබ්බා කියන්නේ ඩාන්සින් වල කොහොමද යුනික් වෙන්නේ සහ තමන් කවුද කියලා ඩාන්සින් වලින් දැන් එළියට දෙන්න කොහොමද කියලා පොඩි ප්‍රශ්නයක් තිබ්බා මම ඒක තමයි මට කතා කරන්න ඕනේ මේක ඇතුලේ ඉතින් සරල කතාව ඒක අපි දිගට කතා කරගෙන යන මේකද ලොකු කතාවක් තියෙනවා මෙහෙම මට තේරිච්ච විදිහට දැන් මම ඩාන්සින් කළා මම ඩාන්සින් වලින් ගොඩක් ඈත් වෙලා ඉඳලා ඉස්සරට වඩා ඈත් වීමත් එක්ක මට මේ දේ තේරෙන්නේ නැද්ද දන්නේ නැහැ ගොඩක් වෙලාවට මේ ඩාන්සින් ගැන ෆලෝ කරන අයට තියෙන ඒගොල්ලෝ ඇතුළාන්තයේ තියෙන ප්‍රශ්නයක් මට තේරෙන්නේ මෙහෙමයි මම කර්ණාටකයේ ඉස්සරහට ගිය දවස්වලට සමහරවිට මම මගේ මුණ දිහා බලලා ඉන්නවා මගේ නම මොකද්ද කියලා මම නිකන් නම මොකද්ද කියන එක නිකන් අමතක වෙලා නිකන් ටැග් පයින් දවස් තියෙනවා. අර ඒ වගේ දැන් ඩාන්සින් අය කරන අය ඉන්න වෙනම ට්‍රැක් එකක් තියෙනවා. මට ඒ ට්‍රැක් එක ඇතුලේ ඒගොල්ලෝ ලෝකවල ජීවත් වෙන්නේ කොහොමද? ඒගොල්ලෝ මොකද්ද කරන්නේ කියන එක ඒගොල්ලන්ට තේරෙන්නේ නැති වෙලාවල් එන්න පුළුවන්. එහෙම තේරිච්ච නැති තැන්වලදී ඒක ඒ සිටුේෂන් එක එළියට දාගන්න කරපු try එකක් කියලා මට නම් තියෙනවා. අධිභක්තියින් ඉන්න බෞද්ධයෝ ඒක වරදා වට ගන්න එපා. අමූලික ශ්‍රද්ධාව. අමූලික ශ්‍රද්ධාව ඉන්න මිනිස්සු හිතන්න එපා මම මේ කියන්නේ හරිද වැරදිද මම දන්නේ නැහැ. මෙහෙමයි දැන් අර අපි බුදුහාමුදුරුවන්ගේ පිළිමය කියලා ගන්නේ දැන්. දැන් අපි බුදුහාමුදුරුවෝ ගන්නවා. බුදුහාමුදුරුවෝ පිළිමය කියනවා. අපි බුදුහාමුදුරුවෝ පිළිමයට අදිනවා හරිවත්තිම අදිනවා. දැන් අපි බුදුහාමුදුරුවෝ කියලා මවාගන්නේ ඒ දවස්වල ග්‍රන්ථවල අරගෙන මේකේ සඳහන් වෙලා තිබ්බ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ වලට හැදිච්ච පිළිමයක. අපි ඒ ඇත්තටම දැකලා නැහැ බුදුහාමුදුරුවෝ සියසින් බුදුහාමුදුරුවෝ දැකලා නැහැ. අපි නර්තනයේ ඩාන්සින් ඇතුලේ ඩාන්සින් වල ලෝකේ 100 ගාණක් තියෙනවා. එක එක විදිහේ දේවල් එක එක කැටගරිස් විදිහට තියෙනවනේ. ඒ වගේ දැන් අපි මවාගත්ත දෙයක් තියෙනවා මොකක් හරි අර ඒ මවාගත්ත දේ ඇතුළේදී මෙයා කවුරු හරි කරාට ඒ කියන්නේ දැන් ඔයා ළමයට උගන්වනකොට ළමයා හිතන්නේ මම සර් කියන දේ කරන්න ඕන කියලා එයානේ හිතන්නේ. එයාගේ ඇතුලෙන් දැන් අපි වෙනස් මූව් එකක් දුන්නොත් ඒක නැටුමක් වෙන්න පුළුවන්. නේ? මම කියන දේ හරියට. ඒක නැටුමක් වෙන්න පුළුවන්. ඒක ගුරුවරයා මත සාපේක්ෂ මේ කියන්නේ පොතන්දව පොදින්නේ. එක අය මත ඩිපෙන්ඩන්ට් වෙනවා. මට තේරිච්ච දේ ඒක ප්‍රේක්ෂකයෙක් විදියට. ඒක තමයි ඔයා අදහස් කරන හැදුවිල්ල මට තේරුණා. හරි. දැන් ඩාන්සින් ගැන අපි කලින් පොඩ්කාස්ට් එකේ ගොඩක් කතා කරා. ඩාන්සින් කියන්නේ මොකද්ද මම මොකද්ද ඩාන්සින් ගැන හිතන විදිහට. සහ දැන් ඔයා මේකට දුහාමුදුරුවන් කියලා කතා කරා ඒක ඔයගොල්ලෝ වැරදිට හිතාගන්න එපා. ඒක ඒ මිනිස්සුන්ගේ දේන විදිහට. මම නිකන් එක්සැම්පල් එකක් දුන්නා. ඒක true. ඒ කියන්නේ මම concept එකේ කතා හරියටම හරි. ඕකේ ඉන්නේ ඩාන්සර්ස් විතරක් නෙමෙයි. අය ගොඩක් ටැග් කරනකොට ඒක අනිත් මිනිස්සුන්ට මොකක් හරි අයිඩියා කියන විදිහට තමයි හදන්නේ. එහෙම ආපු අයිඩියා එකක් තමයි මේක. රයිට් මම මුලින්ම එන්න මේ concept එක. මේ concept එකක් තියෙනවා quantum physics වල interference. අන්න ඒක තමයි මේකේ මේන් එක. ඒ කියන්නේ අපි දකින්න ලෝකේ හැමතිස්සෙම අපි දකින්න ලෝකෙ නෙමෙයි. රයිට් එහෙම quantum physics පොඩි න්‍යායක් තියෙනවා. රයිට් අන්න ඒක තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ
ඩාන්සර් කෙනෙක් විදිහට තමන් ගැන තමන් බැලුවා. ඒ කියන්නේ ඩාන්සර් කෙනෙක් හෝ ඒවා ඔයා කරන කැරියර් එක නැත්නම් ඔයාගේ ලයිෆ් එක ගැන ඔයා දිහාම ප්‍රතිබිම්බයක් විදිහට බැලුවා. ඔයාට ඔයාව යුනික් කරගන්න පුළුවන්. රයිට්? දැන් ඕක මගේ ලයිෆ් එකේ මට තියෙන ස්ටෝරි ටික මම ගොඩක් කරන නිර්මාණ මගේ ස්ටෝරිස් එක මම එක්ස්පීරියන්ස් කරලා දේවල් තමයි මම එළියෙන් දාන්නේ. මගේ ලයිෆ් එකේ මම ඩාන්සින් නටාගෙන ඉද්දි මම එක්ක කෙනෙක්ව ෆලෝ කරනවා නැත්නම් බලලා ඉගෙන ගන්නවා නැත්නම් ඉගෙන ගන්න ගුරුවරයෙක් ඉගෙනගෙන මම 100% ඒ දේම කරනවා. ඔයගලන්ට මේ ෂොට්ස් වලින් පේනවා. ඒකේ ලයිට්ස් ෂැඩෝස් දෙකේ ලයින්ස් ඔක්කොම එක වගේ. රයිට්? දැන් එතකොට ගර්ල්ට පේනවා ඔඩියන්ස් එකෙන් තමන්. ඔව්. කියන්නේ ඔඩියන්ස් එකේ ඉඳන් තමන් නටන දිහා තමන් බලන්නේ. දැන් මනෝලෝක කියන්නේ මනෝලෝකයක් තමයි ඒක තියෙන්නේ. එතකොට එයා බලා ගන්නවා ඔය වෙන මුලින්ම එයා ක්ලැප් කර බලනවා. එයාගේ ක්ලැප් කර බලනවා. ඒ කියන්නේ කාලයක් තිස්සේ දැන් නටාගෙන එනකොට එයාගේ ක්ලැප් එක හැලෙනවා. ක්ලැප් එක හැලෙන එකකින් වෙන්නේ මෙයා කල්පනා කරනවා. ඒ මොකද්ද මේ මං කරන්නේ? මගෙන් මාව නියෝජනය වෙන්නේ නැහැ නේද? මම යුනික් නෑ නේද? මොම කරන දේ මාත් ඔහේ කරනවා. මොකද්ද මේකේ වෙනස? මම කවුද කියන එක තමයි ප්‍රශ්නයක්. හරි. එතකොට තමයි එයා තේරුම් ගැනීමකට එන්නේ. මේක යද්දී මුලින්ම ස්ටෝරිය පටන් ගන්නකොට මුලින්ම යනවා මම පොල්ලෙක්ද මම කෙල්ලෙක්ද. දැන් මට මේකෙන් කතා කරන්න ඕනේ කාවත් ඉස්කෝලේ මේක කෙල්ලොන්ට එන ප්‍රශ්නකුත් නෙවෙයි මේක කොල්ලොන්ට එන ප්‍රශ්නකුත් නෙවෙයි. හරිද? එතකොට කොල්ලෙකු කෙල්ලෙකු දෙන්නම දෙන්නගෙන්න. අර මේකට ආර්ට් එකක් සහ ඒ ලොකේෂන් සහ මගේ කන්සෙප්ට් එක හරියට කියලා තමයි අපි ගර්ල් කැරක්ටර් එක එළියට ගත්තා. පස්සේ එයාගේ අන්තිමට එයා කියන මම කොල්ලෙකුත් නෙවෙයි මම කෙල්ලෙකුත් නෙවෙයි මම මගේ හදවත හැමඩ යටින් ගහන නාඩි. ඒ ෆ්‍රීකවන්සි එක ගැන තමයි කතා කරන්නේ. හරි? එයා රියලයිස් කරගන්න ඕනේ කිව්වනේ මම ටික වෙලා ගියාට පස්සේ කතා. එතකොට එයා කලින් ඉගෙන ගත්ත දේවල් ටික. එයා දැන් ඔය දේවල් ටික ඉගෙනනකොට එයාගේ කල්චර් එක, එයාගේ නේෂන් එකේ තියෙන යුනික් දේවල්, එයාගේ යුනික් දේවල්, එයාගේ ලයිෆ් එකේ යුනික් දේවල්. දැන් අර කෙනෙක්ට දෙයක් කියලා දුමක් කියලා කියන්න ඒක මාර යුනික් දෙයක් නේ කෙල්ලෙක්ට. එතකොට තව ෆෑන්. එතකොට එයා ඒ දේවල් ඩාන්සින් වලට ඇඩ් කරනවා. මගේ මතය කියන්නේ ඩාන්සින් කියලා කියන්නේ ආර්ට් එකක් වුණාට ඒක මට ලැන්ග්වේජ්. අපි දැන් මත ප්‍රකාශ කරමු. අපි දෙන්න නිකන් කතා බහක් විතරයි. එක්ස්පර්ට්ල මොනවා ඉතින් අපි දන්නේ නැහැ. අපි වැරදි හිතන්නත් එපා. අපි කියන්නේ අපේ මේක විතරයි. කියන්නේ අපි ප්‍රොඩක්ට් එකක් කරනවා. ඒක මිනිස්සු ගන්න විදිහට ඒක මට අදාළ නැහැ. අදාළ නැහැ. ආ ප්‍රොඩක්ට් එක කරන්නේ මගේ දේ. මගේ කරන නිර්මාණයකට ආස කරන මිනිස්සු නැති වෙන්න පුළුවන්. මට ඉෂුව එකක් නැහැ. අපි කතා මුලින්ම යමු ෆ්‍රීකවන්සි. ඒ කෙල්ල දැන් මුලින්ම එන්ට්‍රන්ස් එක. ඒ කියන්නේ යා ඩාන්සින් රූම් එකකට ස්ටුඩියෝ එකක් ඇතුළට එනවා. ආවට පස්සේ ආඩේ චී එකක් හම්බෙන්නේ. ඒකම තමයි. කියන්නේ මම නටද්දී ඩාන්ස් ෆ්ලෝ එකට ආවා. ඔයා නටද්දී ඩාන්ස් ෆ්ලෝ එකට ආවා කරන කාලේ චී එකක් කියන්නේ එනවනේ. ඒ චී එක එනවා. ආවට පස්සේ චී එක නැති වුණත් අපේ හිත ඇතුලේ තියෙනවා. අන්න පොයින්ට් එක. අන්න ඔය තමයි කතා කරන්නේ. චී එකක් තියෙනවනේ. දැන් සාමාන්‍යයෙන් ඩාන්සර් කෙනෙක් මට කියන්නේ ඒක ඩාන්සින් කරන කට්ටිය දන්නවා චී එකක් දාහම ඔඩියන්ස් එකෙන් මාර හයි. ෆුල් එනර්ජිටික් අපි නටන්න. දැන් ඔතන මනෝලෝකේ කියන විශේෂත්වය දැන් මම කියන්නේ නැහැ මේකේ හරි කැරක්ටර් එක ඔඩියන්ස් එකේ ඉන්න කැරක්ටර් එකද නටන කැරක්ටර් එක. හරිද? ඒක ඔයගොල්ලෝගේ ඒ නටන කැරක්ටර් එකට ගේ ඔඩියන්ස් එකේ යයි ඉන්නවා. නටන කැරක්ටර් ඒ ඔඩියන්ස් එකේ යයි. ඒතකොට ඔඩියන්ස් එකකින් එයා හයිප් වෙන්නේ. එතකොට එක තැනක හයිලයිට් කරන ඔඩියන්ස් එක මෙයා හයිප් කරන්නේ නැහැ. ඇයි හයිප් කරන්නේ නැත්තේ කියලා මෙයා දන්නවද? එතකොට තමයි තේරුම් ගන්න තව කෙනෙක්ව ෆලෝ කරලත් වැඩක් නැහැ. තව කෙනෙක් ඉස්පස්සින් ඉඳලා වැඩක් නැහැ. සම්පූර්ණයෙන්ම කිව්වොත් වෙන කෙනෙක්ට තමන් විසින් පෙන්වන්න ඕනේ නැහැ. මම මේ කියන්නේ ඉගෙන ගන්නකොට සර්ලා කතාවක් නෙමෙයි. යුනික් වෙනවා නම් දවස කෙනෙක් විතර යුනික් ඒවා කලාවක් කරනවා නම් ඔයාගෙන් කලාවක් ඉස්සරහට දෙනවා නම් ඒ දේ ගැන මම කතා කරනවා. එතකොට එයා තේරුම් ගන්නවා මෙහෙම කරලා හරියන්නේ නැහැ. මේ මම නෙමෙයි. ඒ කියන්නේ සමහර ඩාන්ස් තියෙනවා ඔයා හිතන්නකෝ ඔයා ඇෆ්‍රෝ නටන්න කැමති නැහැ කියලා. ඇෆ්‍රෝ ඩාන්සින් ස්ටයිල් එකක් නටන්න කැමති. ඒකට ඔයාට ඇෆ්‍රෝ ඩාන්ස් කරන්න වෙනවා. ඔයා ඉන්න සිටුේෂන් එකත් ඔයාට ඩාන්ස් කරන්න වෙනවා. ඒකට ඔයා කරන්නේ කැමැත්තෙන්ද නැද්ද? කැමැත්තෙන් නෙමෙයි නේද ඒ කරන්නේ. අන්න ඒ වගේ සිටුේෂන් එකක් උතන. ඊට පස්සේ එයා අර හෙවනලිටිකෙන් ඈත් වෙනවා. ඈත් වුණාට පස්සේ එයාගේ තියෙනවා අර තරාපු ගාන කෑලි, නලර දාන කෑලි ඒකෙන් රිප්‍රසන්ට් කරනවා. එයා ආසද. එයාගේ විදිහ ආසද. සහ ගර්ලිෂ් වයිබ් එක. බස් ඔයගොල්ලන්ට මියුසික් වල ලොකු වෙනසක් තේරෙනවා. එතන නිකන් අර කෙල්ලෙක්ගේ සද්දයක් කියලා. විශේෂයෙන්ම ගායන ශ්‍රීමාන්ස මතක් කරන්න ඕනේ. එයා තමයි මේ ට්‍රැක් එක දුන්නේ. ඒක
මේ ප්‍රොඩක්ට් එකට මාරම හයියක් වුණා. එතනින් කියන්නේ එයා යුනික් වෙනවා. එයා නටන එක වෙනස් වෙනවා, ට්‍රැඩිෂනල් නටනවා, එයා සෝල් එකත් එක්ක ප්ලේ කරනවා, ෆෑන් එකත් එක්ක ප්ලේ කරනවා. එතකොට ඔඩියන්ස් එකේ අර ඉන්න ගර්ල් ඉන්නේ. එයා ආයි නිමීදන් අප් කරලා hina වෙලා හැට ෆුල් සැටිස්ඩ්. තමන් ගැන සැටිස්ඩ්. තමන් ගැන සැටිස්ඩ් වුණාට පස්සේ අර නටන ෂැඩෝස් දෙක ඇවිල්ලා මෙයා හක් කරනවා. එතකොට එයා ෆලෝ කරන කෙනා හෝ ඒවා ඔඩියන්ස් එක හෝ ඒවා කවුරු හරි එයා කැමති දෙන්නෙක් ගන්නවා. එයාට ඇග්‍රී වෙනවා. එතකොට යුනික් ඩාන්සර් කෙනෙක් එළියට. ඔබ ලයිෆ් එකේ ඕනි තැන කෙනෙකුට ඩොක්ටර් කෙනෙක් වේවා, පේන්ටර් කෙනෙක් වේවා, සර් කෙනෙක් හෝ වේවා, ඒ දේවල් යුනික් වෙන විදිහට ගැන තමයි මම මේකට ගොඩක් කතා කරන්න හදන්නේ. තව ප්‍රශ්නයක් තියෙනවා මට අහන්න. මට මුළු වීඩියෝ ඇතුළේම ගොඩක් වීඩියෝ එකම ප්‍රශ්නාර්ථයක් තමයි. අර එක සීන් එකක් තියෙනවා අර ෂැඩෝ වලට ඉන්න බොයිස් ඔයයි අර තව බොයි කෙනෙක් ඉන්නවනේ. එක සීන් එකක් තින්නේ ෂැඩෝ එකයි ඒ ගර්ල් නිකන් බැටල් එකක් වගේ අර මම මේ එක ෆ්‍රේම් එකේ ඒක මොකද්ද මේ මොකක් හරි ඒකේ මොකක් විශේෂයක් තියෙනවද මට ඒක ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒක විශේෂ දෙයක්ද නැත්නම් ඔය නිකන් ඇඩ් කරපොන. මේ ෂෝට් ෆිල්ම් එකේ හැම ෂොට් එකකටම තියෙනවා. මේ ෂොට් එකකට මොකක් හරි අයිඩියා එකක් තියෙනවා. ඔය සීන් එක වෙන්නේ අර ගර්ල් ක්ලැප් කරන එක නැවතුවට පස්සේ සීන්. ඒ කියන්නේ මෙයයි ෂැඩෝස් දෙකයි මුලින් එකට නටනවා. එකට නටනකොට එක ලයින්ස් එක ස්ටයිල්ස් ඒව නටනවා. ඊට පස්සේ අරයා දකින්නනේ ඔඩියන්ස් එකෙන් යාව ලයික් කරන්නේ නැහැ කියලා. එතකොට මෙයා මේ ෂැඩෝ එක අම්බිපවාය. හරි ෂැඩෝ එකයි මෙයා අතර බලිය. ඒතකොට ෂැඩෝ එකගේ යුනික් ස්ටයිල් එකක් එළියට එනවා. ඒ කියන්නේ එයාට යාව සැටිස් නැති වෙන තැනදී තමයි එයා ඒක නැගිටින්නේ. එතන ඒකට බැටල් එකක් දෙන්නේ. කියන්නේ එයා බැටල් කරන්න හදනකොට වඩ පේන ඇති. මම එතන ගත්තේ මයිකල් ජැක්සන්ගේ මූව්ස් ටිකක් උඩට. ඒතකොට අර ෂැඩෝ එක එච්චර කාල මයිකල් ජැක්සන් මූව්ස් නැටුවේ නෑ ඒ ෆ්‍රේම් එක. මයිකල් ජැක්සන්ගේ මූව්ස් ටිකක් ගත්තේ ෂැඩෝ එකේ තියෙන යුනික් එක. අර කෙල්ල නටනවා එයාගේ විදිහට. එයාගේ අර ස්ත්‍රීලාලිත් එළියට දාලා ඒ කැලිඩියක් දාලා නටනවා. එතකොට එතන පොඩි ඝට්ටනයක් තියෙනවා. ඊට පස්සේ ආයි ෂැඩෝස් දෙක වෙනවා. ඊළඟ ෂොට් එක ඇවිල්ලා ආයි නටනවා තුන් දෙනාම එකට. එතකොට අර ලයින්ස් වල පරස්පරතාවයක් සෑහෙන පේන ෂොට්ස්. අර ඒකෙන් මට පෙන්වන්න ඕනේ මේ ගැටෙන තැන පොඩ්ඩක් මේ මයින්ඩ් එක ගැටෙන තැන තමයි මම පොඩ්ඩක් එළියට දෙන්න හැදුවේ. මෙහෙමයි. දැන් ඔයා දැන් ඒ සීන් එකේ ප්‍රශ්නේ හරි මට දැන් තේරුණා. ඒ කියන්නේ එයාට එයා සැටිස් නැති වෙච්ච වෙලාවේ එයා ඒකට එරෙහිව කරපු තරම් මේකත් තමයි හරි. ඒක මට තේරුණා. දැන් ඕනම කෙනෙක් තමන්ගේ ඩයරි එකක් ලියනවනේ. අපි ඩයරි එකක් ලියනවා. ඕන කෙනෙක් ඩයරි එකක් ලියන්නේ ඕ හැමෝම ලියන්නේ මමත් ලියන්නේ. අපි කීවද අපි මේ කැමරා කරලා අපි මේ හිවිරු ඉන්නේ ඌ ලියනවත් දන්නේ නැහැ. උඹ ලියනවත් දන්නේ නැහැ. මම නම් ඇත්තටම ලියන්නේ නැහැ. දැන් අර ඒ එක සීන් එකක් තියෙනවා එයා පොතක් කරන් අර ස්ටුඩියෝ බිම වාඩිලා ලියන්නේ. මගේ මේකෙන් මම කියන්න මට අයිඩියා එක ආවේ එයාගේ ලෝකෙම ඇවිච්ච දේ මොකද්ද කියලා වගේ අයිඩියා එකක් එයා රයිට් කරනවා වගේ මොකක් හරි එතන ඒ වෙලේ ලියනවා හරි මොකක් හරි කියලා තමයි මට නම් අදහස ආවේ. මට එතනින් එහාට ලොකු මේක නෑ ඒක ගැන. මම අර උඩින් බලාගෙන යනකොට සාමාන්‍යයෙන් බේසික්ලි තේරිච්ච දේ තමයි මම කිව්වේ. ඒකේ මොකක් හරි තව ඊට අයිඩියා තියෙනවා. ගත්තේ කැරකිලා සුපිරි පොයින්ට් එකක්. අනිවාර්යෙන්ම එතන තමයි මම හිතන්නේ මේ කතාවේ අර මම කියන කන්සෙප්ට් එකෙන් එහා ගිහිල්ලා ඩාන්සර් කෙනෙක් තේරුම් ගන්න ඕනේ ලොකුම තැන තියෙන එක. ඔයා එක ඩයරෙක්ට් විදිහට ගත්තට මම එතන ගන්නේ ඩයරෙක්ට් විදිහට නෙවෙයි. ඒක යා ඉගෙන ගන්න. ඉගෙන ගන්නකොට මේ එතන රිවර්ස් ටික යනකොට ඒකේ තියෙනවා මම වෙන මැෂින් එකක ගැහෙන තරංගයකට නටන නිකන් මිනිස්සෙක් විතරද කියලා. කියන්නේ ප්‍රශ්නාර්ථයක්. ඒ කියන්නේ ලංකාවේ ගොඩක් තැන්වල ඩාන්සර්ස් හිර වෙනවා. ඒ හිර වෙන්න යම්කිසි හේතුන් ටිකක් තියෙනවා. ස්පෙෂලි එඩියුකේට් නැති. ඊපස්සේ මෙයා එඩියුකේට් කරනවා ඩාන්සින් කියන්නේ මොකද්ද? දැන් මෙයා කල්පනා මොකද්ද ඩාන්සින්? ඊපස්සේ එයා කියනවා මම ගන්න හැම හුස්මක්මටම අර්ථයක් තියෙනවා. මම තියෙන හැම ස්ටෙප් එකක්ම බ්‍රික් එකක්. රයිට්? අර නටන්නම් වාලේ නටන කෙනෙක් කොහොමද යුනික් ඩාන්සර් කෙනෙක් වෙන්නේ කියන්නේ එහෙම අනිවාර්යෙන් නටන්නම් වාලේ නටන මොනොස්සේ යුනික් කරන ගේ එඩියුකේට් තොන්න ඔය දේත් ඒක තුලට ගේන්න ඕනේ වුණා දන්නේ ඒක කොහොම මිනිස්සු ගත්තද කියලා මගේ අයිඩියා එක ගොඩක් අය ඉතින් කොහොමද මගේ ඇහෙන්න බලන්නේ මම බ්‍රේක්ස් එක ඇසිරවටම ඇත්තටම කියන්න දෙන්නේ
අපි අර පරණ වීඩියෝක දෙහි කෑවගේ තමයි ඉස්සර නම් බලන දන්න දෙහින්න මොකක්ද කියලා දෙහිසින්න එක තින්නේ මොකක්ම ටීම් ඔස්පේ ඒන්නේ ඒ දවස්සල දම් අපි කරපු මරි වැඩ පිස්සු වැඩ ඔක්කෝම රෙකෝඩ් කර හමාරුම් කියරෝ අයිකමෙන් කියවෝ අපිට දෙස්තීල පවා දීල හම ඒවත්තවා විතර දෙයක් කරන්න ඉගෙනගත් අයිඩිය එකක් කාව අපිට තිබ්බරන තනිකල් ලැජ්ජන හට කපන තින්නේ ඒ කාලින්දන් කරපු ඒ මෝඩට අරවමත් එක තම මේ වැඩේ ඇතුළේ දැන් අපි මනලෝක අපි කලින් එපිසෝඩ්ඩයක් කලද මේක තියන්න කීපෑ අපේ ටීමෝස්පේ කී පැත්තිනට පරණමය ඒවත් එක්ක ඒවා මේවා එක්ක බලද්දි මේක වෙනම කන්සෙප් එක හරි හැම සීන්නගේම මොක්කරි ස්ටෝරියක් කියන්න ට්‍රයි කරනවා මෙයා ඒ ට්‍රයි කරන එකින් මං අහන්න ගියේ ඒ ට්‍රයි කරපු ට්‍රයි එකෙන් ඔයාට සැටිස්ද මට සැටි ඔයා නිර්මාණකරුවෙක් කරි කන්ටෙන්ට් එකක් තමයි ක්‍රියේට් කරන්නේ. ඒ හදපු කන්ටෙන්ට් එකෙන් ඒ කියන්නේ ඔයා සැටිස් වෙන්න මිනිස්සු එක තේරුම් අරන් මේක කරොත්ද නැත්නම් ඔයාගේ සෙල්ෆ් සැටිස්ෆැක්ෂන් එකක්ද තියෙන්නේ? මගේ සෙල්ෆ් සැටිස්ෆැක්ෂන් නම්බර් 1. හරිද? ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක උගත් මිනිස්සු ඒ කියන්නේ ඩාන්සින් ගැන හොයපු කට්ටිය. සමහර ඩාන්සර්ස් වල මේ ඩාන්සින් ගැන රිසර්ච් කරපු කට්ටිය මට දීපු කමෙන්ට් එකෙන් මට තේරුණා මම කරපු දේ ඒ මනුස්සයට තේරුණා කියලා. හරිද? දැන් ඕක නිකන් ඔය එන්ටර්ටේන්මන්ට් එකක් විදිහට බලන කට්ටියට මම හදපු ෂොට්ස් හැම එකක්ම විෂුවල් ස්ට්‍රයිකින්. ඒ කියන්නේ විෂුවල් ලස්සන. ඒක බලන් ඉන්න හිතෙනවා. බලන් ඉන්න හිතෙනවා. ඒ කියන්නේ ඒකේ අමුතු ෂොට්ස් ටිකක් තියෙනවා ට්‍රාන්සිෂන්ස් එහෙම අපි වෙනම ප්ලෑන් කරලා හදපු ට්‍රාන්සිෂන් ටික මේ අර නිකම් බලන කෙනාටත් ඒක රහක් තියෙනවා. දන්න කෙනා බලද්දී රහකට වඩා ගැඹුරු මීනින් නෑ. තියෙනවා. ඉතින් ඒ යතේ මම හිතනවා මගේ වැඩේ සක්සස් කියලා. අපි දැන් මේ කතාව නවත්තන්න හදන්නේ දැන් මේ පොඩ්කාස්ට් නෙමෙයි පොඩ්කාස්ට් කිව්වම නිකන් මේ බෝකුඩ පොඩ්කාස්ට් කරන දේවල් තියෙන පොඩ්කාස්ට් නෙමෙයි මේක මම ගන්න රෙද්දෝට මුගෙන් ආපු මේ එපිසෝඩ් එකේ මුගෙන් ආපු එක තමයි මම කරන්නේ. හරි පොඩ්කාස්ට් එකක් කියන්න එපා. එහෙම ගන්න මේක අපි දින කතාවක් ගියේ මට දිනාට මහුවා ගැත්තේපා. මම මුට කිව්වා අපි ඒක රෙකෝඩ් එකක් දාමු වීඩියෝ එකක් කරලා බලමු. මේ මෙච්චරයි. මට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි අපි දැන් මේක ඉවර කරලා හදන්නේ. මට අන්තිම ප්‍රශ්නේ ඕන මිනිස්සෙක්ට එයාට එයා යුනික් වුණොත් හෝ නැත්තම් කක්කඩි කාවඩි ෆලෝ කරොත් හෝ එයාට ඒකෙන් සැටිස්ෆැක්ෂන් නැත. දැන් අපි හිතමු ඔයා වෙන කාගෙන්වත් ෆලෝ නොකරපු ස්ටෙප්ස් ඔයා තනියෙන් ක්‍රියේට් කරගෙන ඔයා කරොත් ඔයාට ඒකෙන් සැටිස්ෆැක්ෂන් නැති තියනොත් අනිත් මිනිස්සු මොකද හිතුවත් කවන්නේ අනිත් මගේ යටතේ ඉන්න ළමයින් ටිකට මම ඒක හඳුන්වලා දීලා නැත්නම් ඒ ළමයි මොකක් හරි මේක කරලා ඔයාට ඒක පෙන්නුවොත් එහෙම අර මොකක් හරි ගනුදෙනුවක් ඇතුළත ඔයාට එහෙම සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා. මට අනුව බාහුව කතාවක් ගෙන තියෙනවා. අනිවාර්යෙන් සැටිස් කියන්නේ දැන් මේක ඩාන්සින් වල කෙනෙක්ව පරද්දන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ. මොකද මිනිස්සෙක්ගේ මිනිස්සෙක් වෙනස්. මම තමයි ඒක භාෂාවක් කෙනෙක්ව ඔබ කතා කරන විදිය මම කතා කරන විදිය වෙනස්. අපි මේ පොඩ්කාස්ට් එක කතා කරන විදිය ඒක කතා කරන විදිය වෙනස්. නෑ. එතකොට වෙනස් පොඩ්කාස්ට් කියන්නේ කතා කරන විදිය වෙනස්. මේ මිනිස්සයා වෙනස්. ඒකට ඒකට ආස කරන කට්ටියක්. දැන් ඔයා කියපු කතාවෙන් නේද? මම තව දෙයක් ඇඩ් කරනවා. ඔයා කිව්වේ තමන් ස්ටෙප් එකක් ක්‍රියේට් කරලා යුනික් විදිහට නටනවා කියලා. මට අනුව මේක සම්පූර්ණයෙන් මගේ පර්ස්පෙක්ටිව් එක. මම මේ කාටවත් මොකක් කියන්නේ නැහැ මගේ විදිහට. මම නටන මම හිතන්නේ මම සිංහල සින්දුවක නටනවා කියලා. අපිට සිංහල භාෂාව තේරෙනවානේ. එතකොට මම නටන හැම ස්ටෙප් එකකටම මොකක් හරි මීනින් එකක් තියෙනවා. එක්ක ගෲව් එකක් තියෙනවා. දැන් මම හිතන්කෝ අවුගන පිළිමෙන දැස් තුන් මිනිසා හොයාගෙන ගියා කියලා පාට් එකට පුක වෙනව තවුල්ලේ. අවුල්. අර ඒක තේරුම්ගෙන කරන්න ඕනේ. ස්ටෙප් එක ක්‍රියේට් කරනවා කියන එක ලොකුවටම හිතන්න ඕනේ. දැන් ලව් ස්ටෝරියක් කියනවා කියන්නේ ඒ ලව් ස්ටෝරිය ඇතුලේ මම පෙන්නන්නේ මම ආදරය කරන විදිහ. මගේ විදිහ. මම ආදරය කරන විදිහ. ඇයි BDSM කාර්යයක් ආදරය කරන විදිහ දෙක. එතකොට ඒක ඒ කැටගරි එකේ කට්ටිය තේරුම් ගනි. මගේ විදිහ වෙන මිනිස්සුන්ට තේරුම් ගනි. අන්න එතන තමයි යුනික් වෙනවා කියන එක කියන්නේ. ඔයාගේ නිර්මාණ මොනවා හරි ඉස්සරහට එන්න දිනොත් තමයි ඒ මොනවද අපිට අප්ඩේට් එකක් දෙන්න කොහොමද? දැන් ඔය ප්‍රොජෙක්ට් එක අපි රෙකෝඩ් කරේ ගිය සතියේ. මේක කරලා දවසේ ගිය සතියේ ඔක කවද අප්ලෝඩ් දෙන්න. දැන් මේ දවස්වල අත ගහලා තියෙන්නේ ඩාන්ස් කවර් එකකට. ඒකත් පොඩි කන්සෙප්ට් එකක් ඇතුළේ යන ඩාන්ස් කවර් එකක්. ඒක තමයි මේ දවස්වල තියෙන එකත් ලස්සන වැඩක්. මම
නිදන්නේ ඒක මං ඒකට සහභාගී නොවී ඉන්න මේක කියන පොඩ්කාස්ට් එකක් මම කරන්න. මට එන්න කම්මැලි නේද ෂූටින් එක කම්මැලි බාගිදී ඵලයක් ඔය වැඩ නවත්තලා. හරියට කියන්නේ හරි කික් ඒක තමයි තියෙන දාස්කාල එකක් තියෙනවා තව මනෝලෝක තව තියෙනවා ඒක දේවල් මේ මම මනෝලෝක කියන නම මේකට දැන් මේ අපි හැමෝම මනෝපාර ගහනවා ගහනවා. දැන් ඒක මේ වැඩ ලෝකයක් ගත්තොත් වැඩ ලෝකයක එක ජොබ් තියෙනවනේ ජොබ් කරනුන්ට මනෝපාරක් තියෙනවනේ අනිවාර්යෙන් ලව් මං ඒකට යන්නේ නැත්නම් ඒ බඩ් දෙපා වරන් කියන්නේ. බාස් එකේ කොටත් ඒක මොකක් හරි කල්පනා මගේ ලයිෆ් එකේ මට හම්බෙන මිනිස්සු ගැන මම කියන්නේ මට සාමාන්‍ය මිනිස්සුන්ට ටිකක් කියවන්න පුළුවන්. සමහරුන් ගැන ඇත්තටම බැහැ. කියවන්න පුළුවන් මොනසෙක් ගැන මම කියවන විදිහ මට ඔළුවට ඒවා තමයි දැන් මට නම් කියලා ඇති. දැන් අපි මේක නවත්තමු. අදට ඇති. අපි ඊළඟ වැඩේ පොඩ්කාස්ට් එකෙන් හමු වෙමු. මේ අම්බා හොඳ විදිහට හම්බ වුණා නේ.